එතකොට මේ ద్వාරසිතක් නැතිනම් තියෙන්නේ භවංග. භවංගයක් කියන්නේ එහෙමනම් මේ සිතුවිල්ලකින් මිදුණු තැනක් මේ සිතේ තියෙනවා. අන්න එතනයි මොහතට අවදිය කියන කාරණාව සිතුවිලි වලින් මිදුණු ඒ මොහත දකින්න තැන එතනයි. බුදුන් වහන්සේ නිවන පනවන තැන රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින තැන මෙන්න මෙතනයි. හරි. සංඥා වේදේති හරි. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය හොඳින් බලන්න. වේදනාවකුත් නැති සංඥාවකුත් නැති නැත්නම් එකම නිරෝධ සංඥාවෙන් වැඩ සිටින තැන මෙතනයි. පංචද්වා වර්ජන මනෝද්වා වර්ධන සිත්වලටවත් ඉඩක් නැති මේ ධ්‍යානය අරහත් සමාධියයි. අරහත් සමාධිය ලෙසින් ධර්මයේ සඳහන්